විශේෂයෙන්ම අද දවසේදී අපි හෙළි කරන්නේ ඩොලර් මිලියන 36.75ක පමණ අයුතුලාභයක් ලබා ගැනීමක් සම්බන්ධයෙන් මේ අයුතුලාභය ලබා ගන්නේ මේ අතීතයේවත් අවුරුදු ගානකට කලින්වත් නෙමෙයි මේ වර්තමානයේ ශ්‍රී ලංකාවට ගල් අඟුරු සැපයීමේ ඒ ටෙන්ඩරේ ඇති වෙලා තියෙන ගැටලුවක් එහෙම නැත්නම් ටෙන්ඩරේ ඇති වෙලා තියෙන වංචාවක් සම්බන්ධයෙන් තමයි අපේ මේ එළිදරව් අද දවසේදී සිද්ධ කරන්නේ. සාමාන්‍යයෙන් ඔබ දන්නවා ලංකාවේ බලශක්ති ප්‍රභවයන් අතරින් සුවිශාල කාර්යභාරයක් ඉටු කරන බලශක්තිය නිපදවන තැනක් තමයි නොරොච්චෝලේ බලාගාරය. මේ නොරොච්චෝලේ බලාගාරය දුවන්නේ ගල් අඟුරු මගින්. එතකොට සාමාන්‍යයෙන් ලංකාවේ නොරොච්චෝලේ බලාගාරය දුවන්න වාර්ෂිකව අපිට අවශ්‍ය වෙනවා මෙට්‍රික් ටන් මිලියන 1.5ක පමණ ගල් අඟුරු ප්‍රමාණයක්. එතකොට මේ ගල් අඟුරු ප්‍රමාණය අපි සපයාගන්නේ මේ සඳහා ලන්සු කැදවීමක් කරනවා. සාමාන්‍යයෙන් මේ ලන්සු කැදවීම දැන් 2026 වර්ෂයට අවශ්‍ය ගල් අඟුරු සැපීම සඳහා සාමාන්‍යයෙන් ලන්සු කැදවීම ආරම්භ වෙනවා 2025 අප්‍රේල් මාසයේ. එතකොට මේ වර්තමාන ගල් අඟුරු ටෙන්ඩරය 2025 අප්‍රේල් මාසයේ කැදවන්න නියමිතව තිබ්බේ. හැබැයි මාස දෙකක් පරක්කු වෙනවා. මාස දෙකක් පරක් වෙලා මේ ගල් අඟුරු ටෙන්ඩරය කැදවලා නවතම සමාගමකට එහෙම නැත්නම් අලුත්ම සමාගමකට මේ ගල් අඟුරු ටෙන්ඩරය යනවා. හැබැයි මේ ලංකාවේ ගල් අඟුරු කියන්නේ සියලුම අවස්ථාවන් වලදී අපි අතීතයේ සිට බැලුවා විශාල ප්‍රමාණයේ වංචා දූෂණ වෙච්චි ආයතනයක්. ඒ වගේම මේ ටෙන්ඩරේ සැපයීමේදී විශාල වශයෙන් ටෙක්නිකලි ඇහැ වහලා ගහන්න පුළුවන් වංචා දූෂණ ගොඩක් තියෙනවා. ඉතින් අපි දැක්කා තමන්ගේ බිස්නස් එකට හානි වෙච්ච හින්දා ඩී.වී. චානක අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේදී මහා හයියෙන් යටිගිරියෙන් කෑ ගැහුවා. ඒක ඇවිල්ලා ඒගොල්ලන්ගේ බිස්නස් එක. ඒගොල්ලන්ගේ බිස්නස් එක කරගන්න බැරුණාම ඒගොල්ලෝ කෑ ගැහුවා. හැබැයි දැන් ඇති වෙලා තියෙන தත්ත්වය ඔහු පාර්ලිමේන්තුවේදී යම්කිසි කාරණා ටිකක් පිළිගලා පහුගිය ගල් අඟුරු ටෙන්ඩර් වල වංචා තිබ්බා. අපි ඒව ගැන දැන් එව්වා වෙලා ඉවරයිනේ. ඒ දේවල් ටික දැන් වෙලා ඉවරයිනේ. දැන් මේ අලුත් ටෙන්ඩර් වංචා සම්බන්ධයෙන් තමයි දැන් අපි කතා කර යුතු වන්නේ. එතකොට අපි මෙහිදී හෙළිදරව් කරන මූලිකම කාරණාව තමයි සාමාන්‍යයෙන් ගල් අඟුරු ලංකාවට ගෙන ඒමේදී ඒකේ වැලියු එකක් තියෙනවා. ඒ වැලියු එක gross calorific value කියලා කියනවා. මේ කියන්නේ සාමාන්‍යයෙන් ටොන් එකක් දහනය කිරීමේදී කොපමණ බලශක්තියක් ලබාගත හැකිද යන්න. එතකොට සාමාන්‍යයෙන් මේ ටෙන්ඩරේට අනුකූලව gross calorific value එක 5900ක් පමණ වෙනවා. මේ 5900 පමණ වන සාමාන්‍යයෙන් මොන ආයතනයෙන් ගෙන්නුවත් ඒ ටෙන්ඩරේ gross calorific value එක තියෙන්න ඕනේ. එතකොට මේ අලුතෙන් හිමි වෙන සමාගමට මේ වන විට නැව් දෙකක් පමණ ආනයනය කරලා තියෙනවා. එතකොට අපි ගාව තියෙනවා මේ සම්බන්ධයෙන් මේ ගෙන ඒමට අදාළව නැව් බාර පත්‍රයක්. එතකොට මේ නැව් බාර පත්‍රයේ තියෙනවා මේ ගල් අඟුරු ටික ලෝඩ් කරන ස්ථානය මේක තුන්ගේලා මාකටින් ඉන්ටර්නැෂනල් DMCC කියන තමයි මේ නැව් බාර පත්‍රයේ සඳහන් වන්නේ. ඒක දකුණු අප්‍රිකානු කම්පැනි එකක්. මේක ශාඛාවක් ඩුබායි වල තියෙනවා. ඒ ඩුබායි වලින් තමයි බිස්නස් එක වෙන්නේ. දකුණු අප්‍රිකාවෙන් තමයි ගෙන්නන්නේ. මේක ගෙන්නන්නේ ලංකා කෝල් සමාගමට එහෙම නැත්නම් ලංකා ගල් අඟුරු සමාගමට. මේ සමාගම හරහා තමයි පුත්තලමඩ මේ අර ලොකු බාජ් දාලා මේ ගල් අඟුරු ගෙන යාම සිද්ධ කරන්නේ. එතකොට මෙන්න මේ නැව් බාර පත්‍රයේ සඳහන් මේ කාරණා ටික විශ්ලේෂණය කිරීමේදී අපිට ලැබෙනවා මේ සහතිකයේ ලංකාවේ කිසිම කෙනෙක් නෑ. අද දවසේදී තමයි පළවෙනි වතාවට මාධ්‍යෙන් අනාවරණය කරන්නේ. මෙන්න මේ තුංගාලා මාකටින් හරහා ලබාගත්ත මේ ලාංකික සමාගම එහෙම නැත්නම් අපි නම් ගම් වශයෙන් කිව්වොත් ට්‍රයිඩන්ට් සමාගම තුංගාලා මාකටින් හරහා ලබාගත්ත මේ ගල් අඟුරු තොගය ඒ දකුණු අප්‍රිකාවේදී නැවට ලෝඩ් කරන අවස්ථාවේදී මෙන්න මේක ඉන්ටර්නැෂනල් SGS කියන සමාගමෙන් තමයි මේ සහතික නිකුත් කරන්නේ ගල් අඟුරු සම්බන්ධයෙන්. ඒ අවස්ථාවේදී ගත්ත සහතිකයේ gross calorific value එක වශයෙන් 4853ක් පමණ තමයි සඳහන් වෙන්නේ. එතකොට නියමිත අගයට වඩා නියමිත අගය තමයි 5900. දැන් මේක තියෙන්නේ 4853යි. දැන් මොකද වෙන්නේ?
සාමාන්‍යයෙන් අපිට අවශ්‍ය බල ශක්ති ප්‍රභේදයක් විදිහට ඒ බල ශක්තිය නිපදවීම සඳහා අපිට දෙන්න ඕනි මෙට්‍රික් ටන් ප්‍රමාණය වැඩි වෙලා තියෙනවා මේ ගල් අඟුරු ගෙනීම සම්බන්ධයෙන් මේ ගල් අඟුරු භාවිතා කිරීමේදී. එහෙමනම් අපිට කියන්නේ සාමාන්‍යයෙන් වාර්ෂිකව අපිට නැව් 25ක් විතර ගේන්න වෙනවා. දැන් මේ තත්ත්වයේ යටතේ තවත් නැව් ගණනාවක් වැඩි වෙයි කියලා අපිට උපකල්පනය කරන්න පුළුවන්. ඒ මොකද මෙට්‍රික් ටන් එකක් දැව්වට පස්සේ ඒ අපි ලබා ගන්න ඕනි බල ශක්තිය අඩුවෙන් තමයි අපිට ලැබෙන්නේ. දැන් අපි හොඳම කාරණාවට මේක නිකන් බැලූ බැල්මට තාක්ෂණිකව ගැටලුවක් විදිහට පේනවා. මේ තාක්ෂණික ගැටලුව එක එක ආකාරයට මේගොල්ලෝ විසඳන්න උත්සාහ කරાવી අනාගතයේදී අපි කරන්නේ මේක සමාජයට මේ රට දැනුවත් කරන්න. මොකද මේ ගල් අඟුරු හෝ මොන දේ කරත් මේ රටේ මහජනතාවගේ බදු මුදල් තමයි මේකට වියදම් වෙන්නේ. අපි විදුලි පාරිභෝගිකයන් විදිහට අපි මේ සම්බන්ධයෙන් ලයිට් පාවිච්චි කරනවා නම් ඒකට බිලක් ගෙවනවා. ඒ බිල මේ කොහෙද යන කම්පැනි කාරයින්ට නිකන් අයිතිලාභයක් ලබා දෙනවා වගේ කාරණාවක් තමයි දැන් මේ වෙලා තියෙන්නේ. එතකොට මේකක සාමාන්‍ය මෙන්න මේ විදිහට තමයි තියෙන්නේ. ඒ විස්තරේ මම ගාව තියෙනවා තුන්වේලා මාකටින් එකේ ඩොලර් 59කට ආසන්න අගයකට තමයි මේ මෙට්‍රික් ටන් එකේ FOB වැලියු එක ඩොලර් 59කට අරගෙන මේකේ ප්‍රවාහන වියදම ඩොලර් 15ක් වගේ වෙනවා. එතකොට ආසන්නතම අගය CIF අගය මේ ලංකා කොල්ල ආයතනයේට සපයන විට සාමාන්‍යයෙන් ඩොලර් 74ක් විතර වෙනවා. ඒකට ඊටත් වඩා ඩොලර් 24.5ක පමණ වැඩි වටිනාකමකින් තමයි මේ ටෙන්ඩරේ ඔවුන් ලබා ගන්න තියෙන්නේ. එතකොට සාමාන්‍යයෙන් අපි මේ මෙට්‍රික් ටන් ප්‍රමාණයත් එක්ක වැඩි කරලා බැලුවොත් එහෙම ඩොලර් මිලියන 36.75ක පමණ ලාභයක් අයුතු ලාභයක් මේ සමාගම ලබාගෙන තියෙනවා. සාමාන්‍යයෙන් මෙට්‍රික් ටන් එකකින් ඩොලර් 24.5ක ලාභයක් ලබාගෙන තියෙන අවස්ථාවක. අනිත් කාරණාව තමයි මේකට ඉන්දියාවේ අදානි සමාගම සම්බන්ධ වෙනවා. මේ අර මාකටින් සමාගම තියෙනවා ඒ සවුත් අප්‍රිකාවේ මිලදී ගත්ත මේක රිචඩ්ස් බේ හාබර් කියන එක තමයි මේක ලෝඩින් කරලා තියෙන්නේ. මේ සහතිකෙන් තියෙනවා මේ අවස්ථාවේ තමයි මේක ලබාගෙන තියෙන්නේ. එතකොට මේ නැව්බාර පත්‍රයේ සඳහන් වන පරිදි මේක එවන්නේ අර තුංගාලා මාකටින් එක. එතකොට තුංගාලා මාකටින් එක සම්බන්ධ වෙනවා අදානි ග්ලෝබල් කියන සමාගමට. අදානි ග්ලෝබල් කියන සමාගම GETC කියන සමාගමට සම්බන්ධ වෙනවා. ඒ සමාගමෙන් තමයි ලංකාවේ මේ ටෙන්ඩරේ ලබාගත්ත ට්‍රයිඩන්ට් කියන සමාගම සම්බන්ධ වෙන්නේ. එතකොට අතරමැදිව අපිට පැහැදිලිවම පේනවා ලබා දෙන්නා සහ ලබා ගන්නා හැර තවත් කම්පැනි දෙකක් මේ අතරමැදියන් විදිහට කටයුතු කරනවා. සමහර වෙලාවට අපිට උපකල්පනය කරන්න පුළුවන් මේක කෝඩි කරන ඉන්වෙස්ට්මන්ට් එකක්. මේ ඉන්වෙස්ට්මන්ට් එක ඇතුලේ තවත් කිහිප දෙනෙක් ඉන්නවා. මම දන්නේ ඒකේ පාර්ශව කාර්යයක් වෙලා ඉන්නවද කියලා ලංකාවේ වර්තමාන බල ශක්තිය අමාත්‍යවරයා. ඉතින් අපි මේ රජේ පත් කරගත්තේ වංචා දූෂණ අවම කරන්න ඊයේ දවසේදීත් අපි ටෙන්ඩර් වංචාවක් සම්බන්ධයෙන් අපි දැනුවත් කළා. එතකොට පැහැදිලිවම දැන් අපි ගාව මේ සම්බන්ධයෙන් අදාළ ලීකිවිලි සියලු දේවල් තියෙනවා. එතකොට අපිට පැහැදිලිවම පෙනී යනවා මෙතන යම්කිසි වංචාවක් වෙලා තියෙනවා කියලා. එතකොට වංචාව වෙලා තියෙන්නේ ඒ ගල් අඟුරු නියමිත පරිදි දහනය කිරීමට අවශ්‍ය දීලා තියෙන වැලියු එකට වඩා අඩු වැලියු එකක් යටතේ මේ ගල් අඟුරු දැන් දහනය කරන්න සිද්ධ වෙනවා. ඒ දහනය කරන්න සිද්ධ වෙනවා වගේම මේ අඩු දහන වටිනාකමකින් යුතු ගල් අඟුරු අඩු මිලට තමයි දකුණු අප්‍රිකාවෙන් මිලදී අරගෙන තියෙන්නේ. ඒ හරහා වුන් අයිතිලාභයක් ලබනවා පළවෙනි කාරණාව. අනිත් කාරණාව තමයි නොරොච්චෝලේ බලාගාරය ඒ විදුලි බලය ජනනය කිරීම සඳහා ඒ ලබා දෙන ශක්ති ප්‍රභවය අඩු වෙනවා මේ බාල ගල් අඟුරු දැම්මට පස්සේ. එතකොට අපිට වෙන්නේ කාරණාව තමයි වැඩි වැඩියෙන් ගල් අඟුරු දාලා මේ අපිට අවශ්‍ය බල ශක්තිය නිපදවා ගන්න වෙනවා. එතනිනුත් යම් කිසි පාඩුවක් වෙනවා. නැව් 25ක් ගෙන්නන්න තියෙන එක සමහර විට නැව් 27ක් 28කින් වගේ බේරෙයිද කියලා සමහරට ඊටත් වැඩි වෙන්න පුළුවන්. දැන් ඇති වෙලා තියෙන තත්ත්වය නිසා. ඉතින් මේ සම්බන්ධයෙන් අපි ඉතා ඉක්මනින් දින කිහිපයක් ඇතුළත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අපි යන්නත් බලාපොරොත්තු වෙනවා. මේ වගේ මහජන මුදල් විනාශ කරනවා නම් කවුරුන් හෝ වේවා කුමන දේශපාලන පක්ෂය හෝ වේවා සමහර විට ජනාධිපතිතුමා නොදැනුවත්ව මේ දේ වෙනවා නම් කරුණාකරලා ජනාධිපතිතුමනි මේ සම්බන්ධයෙන් විමසලා බලන්න, හොයලා බලන්න. අප්‍රේල් මාසයේ තිබිච්ච ටෙන්ඩර් කැඳවීම, ලන්සු කැඳවීම ඇයි මාස දෙකක් පරක්කුනේ කියලා හොයලා බලන්න.
ඒ වගේම කලින් ටෙන්ඩරේට වඩා යම්කිසි නිර්ණායක වෙනස් කිරීමක් සිද්ධ කරලා තියෙනවා. ඒ නිර්ණායක මොනවද ඇයි එහෙම වෙනස් වුනේ කියන එක ජනාධිපතිතුමනි ඔයාලා බලන්න. ඔබතුමා ගාව සහතිකේ නැත්නම් මෙන්න අපි ගාව තියෙනවා ඒ පරීක්ෂණාගාරයේ ගත්ත සහතිකය. අපි ඕනෑම වෙලාවක මේක ඉදිරිපත් කරන්න සූදානම්. මෙන්න තියෙනවා අපි ගාව ඒ සහතිකේ. දකුණු අප්‍රිකාවේදී මේ නැව් ලෝඩින් කරන අවස්ථාවේදී ගත්ත සහතිකේ. මේ සහතිකය අපි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලබා දෙනවා. ඒ හරහා ඔබතුමාට ලබා ගන්න පුළුවන්. කරුණාකර මේ සම්බන්ධයෙන් විමර්ශනයක් කරන්න. කෝටි ප්‍රකෝටි ගණන් නැව් ගිල්ල බහිරවය කලින් ආණ්ඩුවල හිටිය. ඒක අපි පැහැදිලිවම දන්නවා. ඒ දවස්වල වංචා දූෂණ හෙළි කරන්න කියලා අපිට වෙච්ච දේවලුත් මතකයි. පොලිසිය ධම්මලා තමයි අපිට චෝදනා එල්ල කරලා අපිව ත්‍රස්තවාදීන් බවට පත් කළේ. එතකොට අපි හැම වෙලාවෙම නිරන්තරයෙන්ම උත්සාහ කරන්නේ මේ විදිහේ වංචා දූෂණ හෙළිදරව් කරන්න. ඔන්න අපි හෙළිදරව් කිරීම අපි කරනවා. පාලක පක්ෂයේ සතුයි මේ සම්බන්ධයෙන් නිවැරදිව හොයලා බලලා එක්කොත් මාධ්‍යයට නිවේදනයක් නිකුත් කරන්න. එහෙම නැත්නම් අපි කරන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පැමිණිල්ල අල්ලස් කොමිසමේ පැමිණිල්ල මේ පැමිණිලි දෙකට අදාළව විමර්ශනයක් සිද්ධ කළා. එක්කොත් අපිව ගෙනලා සාක්ෂි සටහන් කරගන්න. නැත්නම් එක්කොත් අපි වැරදිකාරයෝ වෙයි ගල්ලගුරු ගැන කතා කරන්න ගිහිල්ලා. එහෙම නැත්නම් ඇත්ත වැරදිකාරයින්ට දඬුවම් කිරීම සඳහා මේ රජින්වත් කටයුතු කරන්න ඉල්ලීම අපි දවසේදී මේ මාධ්‍ය හමුවේදී කරනවා. බාල ප්‍රමිතිය කියලා කිව්වේ කොහොමද? කවුද වාර්තාව දුන්නේ? තත්ත්ව පරීක්ෂණ වාර්තාව. SGS කියලා කියන්නේ අන්තර්ජාතිකව පිළිගත් ගල්ලකුරු සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන ඒ ආයතනයක්. එතකොට මේ ආයතනයේ එක එක රටවල් වල ශාඛා තියෙනවා. මේ සාමාන්‍යයෙන් මේ පරීක්ෂණේ පැවැත්වීමේ ක්‍රමවේදයන් කීපයක් තියෙනවා. එකක් තමයි ගල්ලකුරු ලෝඩ් කරන අවස්ථාවේදී ලබා ගන්න වැලියු එක. එතකොට අපිට උදාහරණයක් විදිහට කියන්න පුළුවන් රුසියාවේ සීතල තත්ත්වයක් තමයි තියෙන්නේ. එතකොට ඒ සීතල තත්ත්වය තුළ ජල වාෂ්ප අධිකව තියෙනවා. එතකොට මේක නැවට පටෝලා නැවේ එනකොට මේ වැලියු එක අඩු වැඩි වීමක් වෙනවා. එතකොට මේක ලංකාවට එන කාල සීමාව ඇතුළත උෂ්ණත්වය වෙනස් වීම මත සාමාන්‍යයෙන් වෙන්නේ මේ අගයන් අඩු වීම. එතකොට දැන් මේකේ නැවට පටවන අවස්ථාවේදීම මෙතන තියෙන වැලියු එක ග්ලොස් ක්ලැරිෆික් වැලියු එක 4853ක් කියලා. එතකොට ලංකාවේදී ගත්ත සහතිකය ඒ ලංකාවේට මේ නැව ආවට පස්සේ ලංකාවේදී ඒ ගල්ලකුරු පරීක්ෂා කිරීම බැලුවොත් මේ නැවේ මෙතන තියෙනවා අතරම BL එක අපි ගාව තියෙනවා නැව බාර පත්‍රයේ තියෙනවා මෙට්‍රික් ටන් 27427ක් 24ක් තමයි උන් ගෙනෙන්නේ. ඒකට මේකේ net clarific value එක තවත් අඩු වෙන්න පුළුවන් ලංකාවේදී මේක පරීක්ෂා කළොත්. ඒකට මේ පිළිගත් සාහිතිකයක් තියෙන මේ සාහිතිකයේ සියලුම දේවල් තියෙනවා මේ අසංකේතව. එතකොට මේකට අදාළ ටෙක්නිකල් පැරාමීටර්ස් ස්පෙක් ඔක්කොම තියෙනවා දකුණු අප්‍රිකාවේ ඉදිරිපත් කළා නේ. ප්‍රථම වතාවට තමයි ඉදිරිපත් කරන්නේ. කවුද අමාත්‍යවරයා? එතකොට මාලිමාවේදී මාලිමාවේ තමයි මාලිමාවේ බලශක්ති අමාත්‍යවරයානේ ගණන්ගුරු කියන්නේ. එතන මේ අනුර කුමාර දිසානායකගේ ආණ්ඩුව යටතේ මේ අප්‍රේල් මාසේ වෙච්ච වංචාවක් කියලා තමයි සිවිල් විද්‍යුත් පෙරමුණේ සංජය මාවත මේ හේතු ගන්නන නේද? එහෙමයි මේ ටෙන්ඩරේ මේ වර්තමාන ආණ්ඩුවේ ගල්ලන්ගුරු ගෙන්නන්නේ නැතුව මේ ආණ්ඩුව තියෙද්දි පහුගිය ආණ්ඩුව වලින් ගෙන්නන්නේ නැහැ මේ ආණ්ඩුවේ ගල්ලන්ගුරු මේක මේ වර්තමාන ආණ්ඩුව සම්බන්ධයෙන් නෑනේ අපි මේ සිද්ධ කරන්නේ. වංචාවේ ප්‍රමාණය කීයක්ද කිව්වේ? වංචාවේ ප්‍රමාණය මෙතන සම්පූර්ණයෙන් අපිට ගාන හදලා බැලුවොත් එහෙම ඩොලර් මිලියන ඩොලර් මිලියන 36.75 මේක වැඩි කරන්න 300න් වගේ එතකොට ලංකාවේ අගය වෙනවා ඩොලර් වලින් ඩොලර් මිලියන 36.75ක අයිතු ලාභයක් ලබාගෙන තියෙනවා. එක මෙට්‍රික් ටන් එකකින් ඩොලර් 24.5ක ලාභයක් තමයි උන් ලබාගෙන තියෙන්නේ. මේ සඳහා දැන් ඔක්කොම කියන්නේ අල්ලස් එකට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට සියලුම දේවල් වලට සංජය මහවත්ත සිවිල් විද්‍යුත් පෙරමුණ යන්න ලෑස්ති. යන්න නැතු බෑනේ. ඉතින් යන්න වෙනවනේ. වංචාවක් වෙලා කියලා අපිට පැහැදිලි මේ දත්තත් එක්ක දිනනකොට මේ දත්ත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලබා දීම තමයි අපේ යුතුකම වෙන්නේ.